හිතන්න බලන්න ඔළුවේ තියෙන එකම එක අදහසකින් කෝටිපතියෙක් වෙන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවද? අද අපි කතා කරන්න යන්නේ නැපෝලියන් හිල්ගේ Think and Grow Rich පොතේ තියෙන අන්න ඒ වගේ හිතා ගන්නවත් බැරි දේවල් ඇත්තක් බවට පත් කරන කල්පනා ශක්තිය බලය ගැන. හැබැයි අපි සම්පූර්ණ පොතම පෙරලන්න යන්නේ නැහැ. අපි කෙලින්ම යන්නේ 6 වෙනි පරිච්ඡේදයට විතරයි. කල්පනා ශක්තිය. මොකද මේක තමයි හැම දෙයකම මුල. කොහොමද හිතේ තියෙන පුංචි අදහසක් ලෝකයක් වෙනස් කරන දැවැන්ත දෙයක් බවට පත් වෙන්නේ? අපි ඒ රහස හොයාගමු. මේක තමයි පොතේ තියෙන වැදගත්මම කතාව. සාමාන්‍යයෙන් අපි හිතන්නේ සල්ලි හදන්න සල්ලි මොනේ කියලානේ නේද? ඒත් නැපෝලියන් හිල් කියනවා වැරදි කියලා. හැම දැවැන්ත ධනයක්ම පටන් ගන්නේ සල්ලි තියෙන තැනකින් නෙමෙයි. ඔළුව ඇතුලෙන්. එකම එක අදහසකින්. හරි. මේක නිකන් කතාවක් නෙවෙයි. මේක ඇත්තටම වෙච්ච දෙයක්. මේ පරිච්ඡේදයේ තියෙන මේ අදහස සම්පූර්ණයෙන්ම ඔප්පු කරන සුපිරිම කතාවකින්ම අපි වැඩේ පටන් ගමු. ඉතින් මේ දේවගතිවරයාට තිබුණ ලෝකු හීනයක්. හිතේ තිබුණ පුදුම ආසාවක්. යාට ඕන වුණා අලුත්ම විදිහේ කොලෙජ් එකක් හදන්න. නිකම් පොතේ තියෙන දේ කටපාඩම් කරන එකක් නෙවෙයි. කරලම ඉගෙන ගන්න පුළුවන් තැන. ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම ඔළුවේ තිබුණා. ඒත් එක ප්‍රශ්නයක්. පොකට් එක හිස්. හීන කොච්චර ලොකු වුණත් ඒක ඇත්තක් කරන්න ඕන සල්ලි සතයක්වත් තිබුණේ නැහැ. එයාට ඕන උනේ ඩොලර් මිලියනයක්. ඒ කියන්නේ දශලක්ෂයක්. හිතන්නකෝ ඒ කාලේ හැටියට ඩොලර් මිලියනයක් කියන්නේ මොන වගේ පිස්සු ගාණක්ද කියලා. ඒක නිකන් හීනයක් විතරයි හගේ. ඒක එයා මොකද කළේ? සල්ලි පස්සේ දිව්වේ නෑ. එයාගේ ලොකුම ආයුධය පාවිච්චි කළා. ඒ තමයි කල්පනා ශක්තිය. එයා දේශනාවක් ලෑස්ති කරා. ඒ දේශනාවේදී එයාට සල්ලි ලැබෙනවා වගේ ඒ කොලෙජ් එක හදන හැටි උගන්වන දේවල් හැම පොඩි දේපවා පින්තූරයක් මැවෙන විදිහට විස්තර කළා. දේශනාව ඉවරයි. එතකොට සභාවේ හිටපු කෙනෙක් ෆිලිප් ඩී ආමර් කියලා කෙනෙක් එයා ළඟට එනවා. ඇවිත් කියනවා ඔයාගේ කතාව මගේ හිතට හොඳටම වැදුනා. ඔයා කිව්ව හැමදේම කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඊට පස්සේ තමයි ඒ ඉතිහාසගත වචන ටික කියන්නේ මම ඔයාට ඒ ඩොලර් මිලියනිය දෙන්නම්. ඉතින් බලන්න මෙතන ඇත්ත මැජික් එක මොකක්ද? සල්ලි නෙවෙයි. ඒ තමයි හොඳට හදපු පැහැදිලි අදහසක තියෙන බලය. නැපෝලියන් හිල් මේකට හරි ලස්සන නමක් කියනවා මනසේ වැඩපොළ. කල්පනා ශක්තිය කියන්නේ හරියට වැඩපොළක් වගේ තමයි. අපේ හිතේ තියෙන නිකන් ආසාව ඒ වැඩපොළට දාලා ඒකට හැඩයක්, ප්ලෑන් එකක් තියලා ක්‍රියාවට නංවන දෙයක් බවට පත් කරනවා. නිකන් ආසාවකින් වැඩක් නැහෙනි. ඒක සැලස්මක් වෙන්න ඕන. හරි. දැන් තමයි කතාව තවත් ටිකක් ගැඹුරට යන්නේ. හිල් කියනවා කල්පනා ශක්තිය කියන්නේ එකක් නෙවෙයි ඒකේ වර්ග දෙකක් තියෙනවා කියලා. පළවෙනි එක සින්තටික් කල්පනා ශක්තිය. ඒක හරියට අපි දන්න එළවලු ටිකක් අරගෙන අලුත් විදිහට උයලා අලුත් කෑමක් හදනවා වගේ. අපි අලුතෙන් මුකුත් හොයාගත්තේ නෑ. තියෙන දේවල් එකතු කරලා අලුත් දෙයක් හැදුවා. දෙවෙනි එක නිර්මාණාත්මක කල්පනා ශක්තිය. මේක තමයි නියමයක. මේක හරියට හිතාගන්නවත් බැරි වෙලාවක ඔළුවට ටක් කාලා එන අදහසක්. කවුරුවත් කවදාවත් හදලා නැති අලුත් රෙසිපියක් හම්බෙනවා වගේ වැඩක්. එතකොට ලෝකයේ ඉන්න සුපිරිම බිස්නස් කරන අය, කලාකාරයෝ, විද්‍යාඥයෝ ඒ හැමෝම සාර්ථක වෙන්නේ ඇයි? ඒගොල්ලෝ දෙවෙනි වර්ගය, ඒ කියන්නේ නිර්මාණාත්මක කල්පනා ශක්තිය පාවිච්චි කරන්න දන්නා. ඒක තමයි ඒගොල්ලන්ගේ රහස් ආයුධය. මේකේ තියෙන හොඳම දේ තමයි මේක හරියට මස් පිඬුවක් වගේ. පාවිච්චි කරන්න ඒක තවත් ශක්තිමත් වෙනවා, තවත් තීනු වෙනවා. හරි, ඔච්චර තියරි කතා කරා ඇති. දැන් බලමු මේ පුදුම බලය අපි කොහොමද අපේ ජීවිතයට ඇත්තටම පාවිච්චි කරන්නේ කියලා. මෙන්න කරන්න ඕන පළවෙනිම දේ. අදහසක් කියන්නේ මුලින්ම නිකන් ශක්තියක් විතරයි. හරියට අහසේ පාවෙන වලාකුඩක් වගේ. ඒක තියෙනවා ඒත් අල්ලන්න බෑ, වැඩක් ගන්න බෑ. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නම් ඒක වෙනස් වෙන්න ඕනේ. ඉතින් අර අල්ලන්න බැරි අදහස අල්ලන්න පුළුවන් දෙයක් බවට පත් කරන ඒ ගමනේ පළවෙනිම පියවර තියන්නේ කොහොමද? හරිම සරලයි. පියවර 3යි තියෙන්නේ. 1. Tamanට ඇත්තටම ඕන මොකක්ද කියලා පැහැදිලිව දැනගන්න. 2. ඒක ලබා ගන්න හොඳ ප්ලෑන් එකක් හිතෙන් මවා ගන්න. 3. සහ වැදගත්ම දේ ඒ ආසාවයි ඒ ප්ලෑන් එකයි දෙකම කොලයක ලියන්න. කතුවරයා කියනවා පෑන කොලේ උඩ තියෙන ඒ තාත්පරීම ලොකුම සටනෙන් භාගයක් දිනලා ඉවරයි කියලා. ලියනක කියන්නේ ඔළුව ඇතුලේ තිබුණු හීනෙට පළවෙනි වතාවට මේ ලෝකයේ ඇතුලේ භෞතික ශරීරයක් දැනවා වගේ වැඩක්. ඒ වෙනකන් හිතේ තිබුණු දේ අල්ලන්න පුළුවන් දෙයක් බවට පත් වෙන පටන් ගන්න එතනින්. ඒක තමයි හීනේ ඇත්ත ලෝකයයි අතර පාලම. එහෙනම් පොඩ්ඩක් හිතන්න.
අද අපි වටේ පිටේ දකින හැම දෙයක්ම පාවිච්චි කරන ෆෝන් එක යන වාහනේ හැමදේම කවදා හරි දවසක කාගේ හරි ඔලුවක තිබුණු නිකම් අදහසක් විතරයි. එහෙනම් අන්තිම ප්‍රශ්නේ මේකයි. කෙනෙකුගේ ඔලුව ඇතුලේ කොලයක ලියවෙනකම් බලාගෙන ඉන්න ඒ ඩොලර් මිලියනයේ අදහස මොකක් වෙන්න පුරවන්ද?